කොරියාවේදී මට යාළුවෙක් හම්බුණා කොරියාවට ආපු මල්ලි කෙනෙක්. ඉතින් එයාගෙන් පොඩි විස්තර ටිකක් දැනගමු. කොරියාවේ එන්න ඉන්න බලාගෙන ආයටත් වැදගත් වෙයි. ඒ වගේම කොරියාවේ ඉන්න අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඔයා කොරියාවට ආවේ කොයි කාලේ වගේද? දැන් ඔයාට කොරියාවේ ඇවිල්ලා ඔයාට දැන් කොරියාව ගැන කොහොමද දැනෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් විස්තර කරමු. කොරියාවට ආවේ අයියේ 2023. ඉතින් ආවට පස්සේ يعني අපි ලංකාවේ අපි දැකමු නැති ගොඩක් දේවල් අපිට මෙහි බලන්න පුළුවන්. දැන් මේ රට ලස්සනයි මේ රට. ලංකාවට වඩා ගොඩක් අර විනය කියන පැත්තෙන් ඉහළින් ඉන්න රටක්. එතකොට දැන් ඔයාට දැන් කොරියාවට ආවන් පස්සේ කොරියාවට එන්න කලින් ඔයාට තිබ්බ තත්ත්වේ දැන් කොරියාවට ආවට පස්සේ ඔයාට තියෙන තත්ත්වේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔයාට මොනවද ලැබිලා තියෙන්නේ කොරියාවට ආවට පස්සේ? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරමු. කොරියාවට එනකොට හිටිය මමයි දැන් ඉන්න මමයි අතර ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ වෙනසක් නෙමෙයි. අර ආර්ථික වශයෙන් අපි හැමෝම ඉතින් මේ ගේමක් ගහන්නනේ. ආර්ථික වශයෙන් යම්කිසි සාර්ථකත්වයක් දැනට තියෙනවා. දැන් ඔයා ලංකාවේ කොහේ ඉඳන්ද කොරියාවට ආවේ? මම ලංකාවේ හලාවත මහවැව මාරවිල වෙන්නපුව කියන ඇත්තමකුත් ඉතාලි තමයි ගොඩක් යන්නේ. මේ පැති වලින් සාමාන්‍ය කොරියාව යන පිරිස ගොඩක් අඩුයි. අපි ලංකාවේ ඇත්තටම ලොකුවට සල්ලි දෙන පවුලක් නෙමෙයි සාමාන්‍ය පවුලක්. එතකොට අයියේ ලක්ෂ ගාණක් වියදම් කරලා හරි රටකට යන්න මේ ඇත්තටම අපිට ඩේන්ජරස් නේ. ලක්ෂ ගාණක් කරලා ඒ යන ජොබ් එක හරියයිද? එහෙම නැත්නම් ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. විභාගේ පාස් වෙන එක තමයි මූලික සුදුසුකම. ඔයා ලකුණු කීයක් ගත්තද මල්ලි එක්සෑම් එකට? මම 165ක් ගත්තා. එතකොට ඔයා ලියපු අවුරුද්දේ ලකුණු කීයෙන්ද බැලුවේ? අපේ බැලුවා 155න්. 55 නේ. එතකොට ඔයාට 165ක් තිබ්බා. එතකොට ඔයා කොරියාවට එන්න ඇග්‍රීමන්ට් ඇවිල්ලා ඒ දේවල් වෙනකන් කොච්චර කාලයක් බලාගෙන හිටියද? මම එක්සෑම් එක ලිව්වේ අයියේ 2022 නොවැම්බර් මාසේ. නොවැම්බර්. ලොකු කාලයක් එහෙම මම වෙබ් එකේ නම් බලන් හිටියේ නැහැ. අපේ පාර තමයි අර කොරෝනා ප්‍රශ්නෙත් එක්ක පොඩක් අර විභාගය ඇදිලා ගියානේ. ඔව්. දැන් ගොඩාක් කොරියාවට එන කට්ටියගේ මේ වීසා චේන්ජස් ගැන ගොඩක් උනන්දුවක් දක්වනවා. E74 ඊට පස්සේ E74R එක තියෙනවා. ඉතින් මේ වීසා ගැන ඔයාට උනන්දුවක් තියෙනවද? ඔයා කොරියාවේ ඉන්න එක ගැන දීර්ඝ බලාපොරොත්තුවක් තියෙනවද කොරියාවේ ඉන්න? ඔයා දකින්න විදිය කොහොමද? කොරියාවේ ඉක්මනින් ගේමක් ගහගෙන යන්නද බලාපොරොත්තුව? එහෙම නැත්නම් දීර්ඝ කාලිනව කොරියාවේ ඉන්නද? ඒක ගැන ඔයාගේ මතය මොකක්ද? කොරියාව කියන්නේ ඇත්තම කිව්වොත් මේක මේ කාර්මික රටක්නේ. ලංකාවේ ඇති ගොඩක් මහන්සි වෙලා ගොඩක් උනන්දුවෙන් ගොඩක්ම මහන්සිලා වැඩ කරන කට්ටිය ඇති. නමුත් මේ ලංකාවට සාපේක්ෂව මෙහි අපි ඇත්තටම අයියේ මේ ගෙවන්නට අමාරු ජීවිතයක් නේ කාටවත් පේන්නේ නැහැ. ඉතින් එහෙම බලනකොට මම හිතනවා මෙහෙට අපි ආපු කාරණාව අපේ හිතේ තියාගෙන ඉක්මනින් මෙහෙ කාලේ ගෙවාගෙන ලංකාවට ගිහිලා තමුන්ගේ කියලා මොකක් කර දෙයක් කරන එක තමයි මම හිතනවා සුදුසුම. මොකද හැමදාම අපි මෙහෙ ඉන්නවා කියන්නේ ඉතින් අපිට මේ මන්දනේ මගේ මතේ මං කියන්නේ ඉතින් අඩු කාලයක් ඇතුළත තමුන්ට කියලා මොන හරි දෙයක් කරගෙන ලංකාවට එන එක තමයි මම හිතන්නේ සුදුසුම. ඒක තමයි වටින්නේ. ඔව් ඒක තමයි වටින්නේ නේද? ඔයා කියන්නේ අර E74 වගේ වීසා වලට මාරු වෙලා දීර්ඝ කාලයක් කොරියාවේ ඉන්නේ නැතුව ඉක්මනින්ම ගේමක් ගහගෙන යන්න ඕනෙම කියන මතය තමයි ඔයා ඉන්නේ නේද? දැනට මම එහෙම හිතනවා ඉතින්. වයස කීයෙන්ද මල්ලි කොරියාවට ආවේ? මං අවුරුදු 22කින් ආවේ. 22 න්නේ. එතකොට දැන් වයස 25යි. ඔව්. ඔයාගේ බලාපොරොත්තුව ඔයා කියන්නේ දැන් ඒ වගේ අඩු වයසින් කොරියාවට එන කෙනෙක් ඒ කියන්නේ ඉක්මනින් ගේමක් ගහගෙන කොයි කාලේ වගේ කොරියාවෙන් ගියොත්ද හොඳයි කියලා ඔයා හිතන්නේ? එහෙම කාලයක් නිශ්චිතවම කියන්න අමාරුයි. කොරියාවේ ආර්ථිකයේ යම් මට්ටමකින් පහද වැටලා තියෙන කාලයක්. එහෙනම් ගොඩාක් පහදට වැටලත් නැහැ. නමුත් යම් මට්ටමකින් පහදට වැටලා තියෙනවා. ඒ කියන්නේ කොරියාවේ වැටුප් අඩුයි සමහර කම්පැනි වල. හැකියාවල ගත්තොත් එහෙම ගොඩාක් ලොකු පඩි ගන්න කම්පැනිත් නැහැ කොරියාවේ. දැන් ඉස්සර වගේ. එතකොට දැන් ඔයා ඒ තියෙන තත්ත්වෙත් එක්ක කල්පනා කරලා බලලා තමයි ඔයා මේ වගේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් ඉස්සර මේ කතාව ගොඩක් අය කියන කතාවක්. ඉස්සර අපි කොරියාවට එන්න හදනකොට කොරියාවේ පඩිය ලක්ෂ 6යි 7යි 8යි ඔය වගේ වැටුපක් තමයි හැමෝම ගත්තේ. කියන රේට් එකත් එක්ක. ඒ කොවිඩ් කේස් එක ඒ වගේ සිටුේෂන් එක. දැන් සාමාන්‍යයෙන් ලක්ෂ 4ක් 5ක් තමයි දැන් යන රේට් එක ලංකාවට දාන්න පුළුවන්. ඒ ගන්න වැටුපත් එක්ක අපි යම් කිසි දෙයක් ඉතුරු කරලා ලංකාවට ගිහලා මොකක් හරි ව්‍යාපාරයක් කරොත් සාමාන්‍ය මම හිතනවා දැන් අපි මෙහි ජීවිතේ හොඳයි. ඇත්තටම අපිට ලස්සනට කාලා දීලා ඇඳලා කරලා ඉන්න පුළුවන්. නමුත් අපි මෙහි තනියමනේ ඉතින්
හැමදේම කරගන්න ඕනේ ඉතින්. අර පවුලේ අම්මා තාත්තා සහෝදර සහෝදරියොත් එක්ක ඉද්දි තියෙන ජීවිතේ අපිට මෙහෙ නැහැ. ඉතින් මම හිතන්නේ මෙහෙ ඉක්මනට හම්බ කරන දේ ඉතුරු කරගෙන ලංකාවට ගිහිල්ලා තමුන්ගේ කියලා දෙයක් ව්‍යාපාරයක් ආරම්භ කරලා ලංකාවේ අපේ අම්මා තාත්තා සහෝදරයොත් එක්ක ඉන්න එක තමයි මම හිතන්නේ මට දැනෙන දේ මේ එහෙම ජීවත් වුණොත් තමයි මම හිතන්නේ හොඳයි කියලා. මොකද සාමාන්‍යයෙන් හොඳ ලංකාවේ සාමාන්‍ය බිස්නස් එකක් කරත්තයි සාමාන්‍ය විදිහට ලක්ෂයක් එකමාරක් තව උත්සාහවන්ත වෙලා තව මොකක් හරි හරියනම දෙයක් කරොත් සාමාන්‍ය මේ මහන්සිය කියලා එහෙ මහන්සි වුණොත් මේ පඩිය ගන්න පුළුවන් කියලා මම හිතනවා. එහෙනම් සුබ පදනවා මල්ලි වාගේ බලාපොරොත්තු ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා. ජය වේවා.